Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ඩේ vlog එකක් අරගෙන ආවා. දැන් මම උදේම නැගිටලා ඉව්වා. මේ දැන් මම වෙනදට වැඩිය කලින් නැගිටින්නේ මොකද මේ අප්පච්චිට ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා ටිකක් දුර. ඉතින් එයා ටිකක් වේල පහ යනවා. ඉතින් මම දැන් පහමාරට තමයි නැගිටින්නේ. දැන් ඉතින් මං උයලා ඉවරයි. මං කිරි කැඳ එකක් හදාගත්තා අද උදෙන්ම බොන්න. උයලා ඉවර වෙලා හැමම කිරි කැඳ එකක් හදාගත්තා. එහෙනම් මං දැන් මේක බොනවා. අද දවසේ මොකද කරන්න කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් මේ ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට මේ මගේ වීඩියෝස් පෙන්නනවා. එහෙනම් දැන් මම මගේ කිරි කැඳ එක බොන්න තමයි යන්නේ. මම මේකේ රෙසිපි එකක් ගේන්නම් මේ රෙසිපි එකක් ගේන්නම් කියන්නේ අද මම වීඩියෝස් ටිකක් ගත්තා මේක හදන. ඒක මම ඔයාලට මේකෙන් පස්සේ දාන්නම්. ඉතින් ඒක බලලා ඔයාලත් හදන්න. මේක මාර රහයි. හැබැයි උපු පොල් කිරි දාන්න ඕන. එතකොට පුදුම රසට එනවා. එහෙනම් මම මේක කාලා අද බලමු මට ජායලා යන්නත් තියෙනවා. එහෙනම් බලමු මං අද මොකද කරන්න කියලා. ඉතින් ඔන්න මට හිතුණා ඔයාලට කිරි කැඳ එක හදන වීඩියෝ එකත් මෙහෙමම දාන්න ඕන කියලා. ඉතින් ඉස්සෙල්ලාම මං සුදුහාල් කෝප්පයක් ගත්තා. සාමාන්‍යයෙන් මේකෙන් නම් 3 දෙනෙක්ට වගේ බොන්න පුළුවන් සුදුහාල් සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් 100ක් වගේ මෙතන තියෙන්නේ. ඉතින් ඕක අරගෙන දැන් හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ වතුරයි මේ කරපිංචයි සුදු ලුණු රම්පේ හොඳට පොඩි කරලා මේ ලිපෙන් තියෙනවා වතුරයි ලුණුයි දාලා. ඔය මන් දැන් ඔය ඔක්කොම දාගෙන ඔය ලිපේ තියාගන්න වෙලාවේ තමයි ගත්තේ. මට මොකක් හරි වීඩියෝ එකක් එඩිට් කරලා වොයිස් ඕවර් එක දාන්න හදද්දි මේක මොකක් හරි සද්දයක් ඇහෙනවා. ඉතින් මම මේකද කරනවයි කියලාම හිතාගත්තා. ඔය තියෙන්නේ දැන් මං හොඳට උකු පොල් කිරි දාගත්තා. මේකට ඔයාලට තව දිය කිරිත් දාලා හදාගන්න පුළුවන්. එතකොට ගොඩක් වෙනවා. මේ හොඳට පොල් කිරි දැම්මම මාර රහයි. ඊට පස්සේ මම මේකට අබ ටිකක් අබලේ බෙදලා පොඩි කරලා අර කිරියකටම දානවා. ඒකට නම් හේතුව මම දන්නේ නැහැ. ඔහොම දානවා කියලා තමයි මේ හස්බන්ඩ්ගේ අම්මත් ඉස්සර කිරි කැඳ හදද්දී අනිවාර්යෙන් අබ දානවා කබලේ බෙදලා. මම දැකලා තියෙන තැන්වලත් ගොඩාක් අබ එක කුඩු කරලා දානවා. මොකද පොල් කිරි වලට මොකක් හරි තියෙනවා පොල් කිරි සීත මොකක් හරි තියෙනවා මට ඒක දන්නේ නැහැ හරියටම. කොහොම හරි අබත් දානවා. මේ තියෙන්නේ අබ දාලා හදාගත්තට පස්සේ මේක නම් දැන් මේ උක්කුවට ආව වැඩි. ඔයාලට ඕන නම් තව වතුර ටිකක් හරි එහෙම දාලා හදාගන්න. මේ තියෙන්නේ ඉතින් අද මගේ කිරි කැඳ එක. ඔය දැන් ඔය තියෙන්නේ අබ දාලා එහෙම ලස්සනට තියෙනවා. මේක ඇත්තටම ඕනම ලෙඩකට මාර ගුණයි කියලා මං අහලා තියෙනවා. මොකද සුදු ලුණු අරමේව දාලා තියෙන්නේ. ඇඟට එතකොට ශක්තිය හම්බෙනවා. ඇත්තටම පෝෂණය අතිනොත් ගොඩාක් ඉහළයි. මොකද උකු පොල් කිරි එහෙම දාලානේ හදන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම ගියා ජායලට. මේ ඩීසල් එකට ගියා මම මේ ඇඳුමක් ගන්න. ඉතින් ඒ ඇඳුම මම ඔයාලට ගෙදර ගියාම පෙන්නන්නම්.
මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඩිසල් එකේ තියෙන මේ ඇඳුම්. ඒකේ සාමාන්‍යයෙන් ඉතින් පොඩ්ඩක් ඇඳුම් ගණන්. ඒ වුණාට මේ දැන් යන ට්‍රෙන්ඩ් එකේ ඇඳුම් ගොඩාරියක් ඒකේ තියෙනවා. ඉතින් ගායිස් අපි දැන් ජායලට ගිහිල්ලා ආවේ. අද හුඟ දවසකින් ගියාම මට අවශ්‍ය බඩු ගන්න. ඇත්තටම හුඟ දවසකින් තමයි මෙහෙම ඩේ ව්ලොග් එකක් රෙකෝඩ් කරන්නේ. ඉතින් අද මම තැඹිලි ගෙඩියක් ගත්තා. ඒක දැන් කපාගෙන වීදුරුවකට දාගත්තා. දැන් ඉතින් බොනවා. ඉතින් අද මම පළතුරු ගත්තා. ඒ වගේම ඩිසෙල් එකට ගියා. ඒ වෙලේ ටී-ෂර්ට් එකක් විතරයි ගත්තේ. ඉතින් මේ ටිකේ මගේ ඩයට් ප්ලෑන් එක පොඩ්ඩක් එහෙම වුණා. ඉතින් ඒකත් කන්ටිනියු කරන්න ඕන නිසා චිකන්, සොසේජස්, බිත්තර ඒව ටිකකුත් ගන්න තමයි ගියේ මම. ඉතින් එහෙනම් මම දැන් මගේ තැඹිලි ගෙඩිය බොනවා. මන්ට මේ ටිකේ ගොඩාක් උවමනාවක් තිබ්බ තැඹිලි ගෙඩියක් බොන්න. මොකද මගේ දිවේ චූටි බිබිලි වගේක් දාලා තියෙනවා. ඒ හින්දා මම තැඹිලි ගෙඩියක් ගත්තා. ඇත්තට මේ තැඹිලි ගෙඩිය හොඳයි. මේකෙන් පුරෝල එකකුයි තව කෝප් එකට පොඩ්ඩකුයි තිබ්බා. ඉතින් මම හොඳ එකක් තමයි බලලා ගත්තේ. හැබැයි ගාණ නම් වැඩි 220ක් මේ තැඹිලි ගෙඩිය. ඒ වගේම රසයි. ලොඳ තිබ්බේ නැහැ, චූට්ටයි තිබ්බේ. එහෙනම් මම මේක බීලා එන්නම්. ගයිස් මේ ටිකේ පුදුම රසණයක් තියෙන්නේ. දැන් තැඹිලි ගෙඩිය බීලත් පැය භාගයක් විතර ඇති. ඉතින් මම මේ වෑන් 3ක් ගෙනාවා. මේ අර ඒකේ තියෙන්නේ මේ වගේ චූටි කොටු වගේනේ. මට ඉතින් ආසාවක් ආවා. ඒකෙන් පැකට් 3ක් ගෙනල්ලා ප්ලේට් එකකට දාලා කන්න. ඉතින් ඒකත් දැන් කඩලා දාගත්තට පස්සේ තමයි මට මතක් වුණේ වීඩියෝ එක ගන්න ඕන කියලා. ඉතින් මම ඊතුරු දෙක කපලා දාගන්න තමයි කන්නේ. ඇත්තට මේක රුපියල් 50යි. මේකේ ගොඩක් තියෙනවා. මේ ෆිල්ම් එකක් බලන්න වගේ හොඳයි. ඉතින් මේ තියෙන්නේ ප්ලේට් එක පිරෙන්න තියෙනවා. එහෙනම් මම දැන් මේක කාලා මිදුනතු ගන්න ඕන. ආය අපි රැට මොකද කරන්න කියලා බලමු. ගයිස් මේ මට දැන් හිතුණා තේ එකක් බොන්න. දැන් මේ කෙටල් එක ගහලා තියෙන්නේ. මේ මම ගෙනාව දැන් කඩේට ගිහිල්ලා මේවා වගේ මට කන්න ආසෙ හිතුණා. ඇත්තටම ගියේ මේ පොඩි බීම් එකක් ගන්න. ඊට පස්සේ මේවා දැකලා මේ අලුතෙන්ම ඇවිල්ලා තිබ්බේ කඩේට. මට ඉතින් හිතුණා මේවා කන්න. ඉතින් මම දැන් තේ එකකුත් හදාගත්තා. ගල් මස්කට් කන්න ආස වුණාට මේ කොලේ යවා ගන්න එන ගේමක් දෙන්න ඕනේ. එහෙනම් අපි දැන් කාලා තේ එකක් බොමු. ඉතින් ඔන්න දැන් මම තේ එකත් හදාගත්තා. සීනි දැම්මේ නෑ මේවා කන හින්දා. මේවා 4ක් ගත්ත එකක් මම එන ගමන් කෑවා. මේ ඉතින් එහෙනම් කමු. ඉතින් මම රෑට සුප් එකක් තමයි හදාගත්තේ. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. බයි.